දැන් ගණන් කරන්නේ නැතිනේ මේ මාසේ 15 වෙනි ගණින්න තිබ්බේ. ඒ ගණිනකොට දාන්න තිබ්බ වඳුරෝ කීයද වැඳිරියෝ කීයද කියලා. වඳුරෝ ගණිනකොට අපේ රටේ බලන්නකො ඇත්තටම මේ පාර්ලිමේන්තුව කියන තැන ලෝකයේ නූගත්ම ජනතාවද ඉන්නේ කියලා හිතෙනවා. වඳුරු ගණින්න කිව්වා මොනරු ගණින්නකෝ. දැන් අපේ පන්සල් ඉඩම අක්කර 10ක් තියෙයි. මං විතරයි ඉන්නේ. මට පුළුවන් ද කියනකො එහෙට දිව්වා මෙහෙට දිව්වා වඳුරු වල්ලන්න. ත්‍රිලව් මොනරු දඬුලේන්නු. ඉතින් ගණින්න බෑනේ. අර අපි එනකොට ලොකු පොල් ඉඩමක් තිබ්බා. ලොකු පොල් ඉඩමක් තිබුණා. අර පොල් ඉඩමේ දඬුලේන්න හිටියොත් එම ගණින්න කොච්චර මිනිස්සු ඕනිද? ඒ නිසා කිව්වා මේ ගණින්න කියලා. මම නම් සතප එකෙක්වත් ගන්නේ නැහැ. ගානක් හදලා බලනකොට 159යි. ඔක්කොම මොන පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික තමයි ඒකේ ඉන්න වඳුරු ගාන. ඒ ගමන් බූරුව එකෙකුත් ඉන්නවා. ඒ වටවල මහත්තයාගේ ඇමති ඩ්‍රයිවර් මහත්තයා. කොහොම නමුත් මේ වඳුරු කණ්ඩායමක ඉන්නේ ගොඩාක්ම ගැහණු සතු විතරයි. පිරිමි සතු නැහැ. රිලවුන්ගේ ඉන්නවා පිරිමි සතු වඳුරන්ගේ නැහැ. දැන් පහුගිය කාලේ ධර්මදේශනා බොහෝමයක් එක උඩ එක පැටවුණු නිසා අපිට YouTube එකට දාගන්න බැරි තරමට ධර්මදේශනා බොහෝමයක් එකතු වුණා. ඒ එකතු වුණාට පස්සේදී අපි සියලු දෙනා සාකච්ඡා කරන්නට යෙදුණා අපිට තවත් YouTube නාලිකාව අවශ්‍යතාවය තියෙනවා කියලා. ඒ ගමන් අපි මාධ්‍යවේදී මහින්ද තේරසිංහ මහත්මයාගේ සංකල්පයක් මත අපි සියලු දෙනාම ඒකමතිකව සාකච්ඡා කරලා පන්සල් මළුව කියලා තවත් YouTube නාලිකාවක් ආරම්භ කරන්නට යෙදුණා. ඒ YouTube නාලිකාවෙත් මේ ධර්මදේශනා පිළිබඳව බොහෝමයක් කරුණු කාරණා තියෙනවා. ඔය ඇත්තන්ට ඒව දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. පන්සල් මළුව YouTube නාලිකාව මම හිතනවා කොළ පාට බෝකොළයක අනුරුවක් තමයි තියෙන්නේ. ඒකේ අර පිටිපස්සේ තියෙන ෆොටෝ එකට. ඒ සුදම් දෙරණ කියලා ගැහුවාම නම් මගේ ෆොටෝ එකක් වැටෙනවා ඉස්සර හැම. ඒක නිසා මාව අඳුර ගන්න පුළුවන්. විසිර TV කියලා ගැහුවාම ඒකෙත් ඔය ධර්මදේශනා බොහෝමයක් තියෙනවා. නමුත් පන්සල් මළුව කියන YouTube නාලිකාවට අපි තවමත් ධර්මදේශනා එකක් දෙකක් වගේ තමයි උඩුගත කරලා තියෙන්නේ. තවත් නොබෝ දිනකින් මේ ධර්මානුශාසනා සියල්ල ඒ නාලිකා 3 ඔස්සේම ඔය ඇත්තන්ට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ කිසිදු YouTube නාලිකාව අයිතියක් මට නැහැ. මේ සේරගේම අයිතිය සහ ඒ නිර්මාණකරුවා විදියට වැඩ කරන්නේ අපේ මහින්ද තේරසිංහ මහතා. ඔබට ඔබේ ප්‍රදේශයේ තියෙන විහාරස්ථානයේ ඇති වටිනාකම ගැන රටට කියන්නට අවස්ථාවක් ලබා ගන්නට මේ වැඩසටහනෙන් පුළුවන්. අතීත උරුමයන් සොයා සැඟවුණු ඉතිහාස කතාව එහි ඇති පෞරාණික බව රටටම කියන්නට විහාරස්ථානයේ අනුමැතියෙන් අතීත උරුමයන් සොයා යන අපට කතා කරන්න 077යි 677යි 137 071යි 433යි 361 ඒ සඳහා විවෘතයි. එතකොට අනුශාසනාව ශ්‍රවණය කරන්නට එනකොට අපි හැම කෙනෙකුටම බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවක් නැතිනම් අපි දන්නේ නැහැ අපි මේ ආවේ මොකටද කියලා. ඔය ඇත්ත එහෙම බලාපොරොත්තුවක් නැතුව ආවනම් ඔය ඇත්තන්ට යන්න වෙන්නේ බලාපොරොත්තුවක් නැතුව. මම නම් ඉන්න කලින් මගෙන් ඇහුවා මේ මොනවාද උනේ කියලා. මම කිව්වා කහට එකක් ඕනේ කියලා. මම ඒක හරි බලාපොරොත්තුෙන් මං ආවේ. ඊළඟ කාරණාව තමයි මම දන්නවා මම ධර්ම දේශනාවක් සිදු කරනකොට බණහන ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙනවා වගේම මටත් ඊට වඩා 100,000 ගුණයකින් පින් සිද්ධ වෙනවා. ඒක කුසලයක්. ඒ නිසා මම මේ කුසල් එකතු කර ගැනීමේ අපේක්ෂාවෙන්ම තමයි මම ආවේ. මොකද ඔය ඇත්තන්ගෙන් ඊළඟට අහන ඇත්තම කතාව දැන් බණ අහන්න වාඩි වෙච්ච කාටවත්ම බලාපොරොත්තුවක් නැහැ. ඒක ඇත්ත කතාවනේ. ඊට පස්සේදී ධර්ම දේශනාව පටන් ගන්නට කලින් පන්සිල් සමාදන් වුණානේ. කවුරු වරි කෙනෙක් අහන පන්සිල් සමාදන් වෙනකොට මොනවාද ප්‍රාර්ථනා කරේ කියලා. ඇත්තම කතාව මොකුත් නැහැනේ. මොකවම්ම නැති වුණාට පස්සේ මොකවම්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේ ජීවිතේ පළවෙනි වතාවට ඔයත් කොහොම කිව්වත් කැට තියලා සහතික කරලා කියන්න පුළුවන් මේ මූණු ටික දකිනකොට ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන බණ අහන පළවෙනි දවස. මොකද්ද ප්‍රාර්ථනාව? අකාලික වූ ශ්‍රී සද්ධර්මය මේ මොහොතේදී හිතාගන්න අකාලික වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අද දවසේදී අපිට ඊ타ත්ම පරම දුර්ලභ වූ අවස්ථාවක් එළඹුණා.
මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව අතරතුර අකාලික වූ ශ්‍රී සද්ධර්මයේ කාලයක් නොගොස් අවබෝධ වීම තුලින් මේ ගෝර කටුක සංසාරයෙන් අත මිදී උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර ගමන නිමා කරන්නට මේ සුමధుර ධර්මානුශාසනාව මේ ශ්‍රවණය කරන්නා වූ මෙපින්වත් සියලු දෙනාටම හේතු උපකාරයක්ම වේවා. සමාදන් වුණා උතුම් වූ පංචශීල ධර්මය අපි සියලු දෙනාගේම සීල පාරමිතා ධර්මයම වේවා. අද ගරුතර මහා සංඝ රත්නයේ උදෙසාද බුදුරජාණන් වහන්සේ උදෙසාද යමක් පූජා කරන්නේ දේ සියලු පුද පූජාවන් අපි සියලු දෙනාගේම දාන පාරමිතාවම වේවා. උපදින කිසිම ආත්ම භාවයක සාපිපාසාදී දුකක් ඇති නොවි. නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත සුඛ ප්‍රණීත අමෘත මහා නිවන් සම්පත් අවබෝධ කරගෙන නිවනින් නිවී සැනසීම සඳහා මේ සිදු කරගන්නා වූ සියලු කුසල ධර්මයෝ හේතුපකාර වේවා. අපි සියලු දෙනාටම එකම සද්ධර්ම මණ්ඩපයකදී උතුම් අමා මහ නිවනම උදා වේවා යන සිතුවිල්ලෙන් සියලු දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරලා බණ අහන්නට සූදානම් වෙන්න. අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ ධම්මපද පාළියට අයත් ගාථා රත්නයක් මූලික කරගෙන මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බ ජිතා උබෝ. මේ ධර්මානුශාසනාව සිදු කරන්නට මේ ගාථා රත්නය දේශනා කරන්නට හේතුපාදක උනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ දඹදිව චිත්ත කියලා සිටුවරයෙක් හිටියා. චිත්ත සිටුවරයා වැඩ ඉන්න කාලේ ජීවත් වෙන්න කාලේ 80 කෙලක් ධනය තියෙනවා. දැන් අපි අහලා තියෙන මහා සිටු සහ සිටුවරු කියලා. මහා සිටානෝ කියලා කියන්නේ 80 කෙලක් ධනය තියෙනවා. සාමාන්‍ය සිටුවරයෙකුට 40 කෙලක් ධනය තියෙනවා. මේ 80 කෙලක් ධනය තියෙන මහා සිටුතුමා මේ සුමේද කියන භික්ෂුන් වහන්සේට ආරාමයක් හදලා දීලා සිටු මාලිගාව ආසන්නයේම සිව්පසයෙන් උපස්ථාන කරලා උන්වහන්සේට වැඩ ඉන්න අතරතුරදී මේ විහාරස්ථානයේට සාරිපුත්ත මොග්ගල්ලාන වැනි මහා රහත් තෙරවරු මේ විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුණා. ඒ වැඩම කරාට පස්සේදී දැන් එක ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩම කරාට පස්සේදී උන්වහන්සේට අර චිත්ත සිටුතුමා බෙහෙවින්ම සිව්පසයෙන් උපස්ථාන කරා. ඒ උපස්ථාන කරනකොට අර සුමේද භික්ෂුන් වහන්සේට එච්චර නුරුස්සන ගතියක් ආවා. ඒක හිතට ඇල්ලුවේ නැහැ. ඇයි ඒ ඇල්ලුවේ නැත්තේ? හිතට ඇල්ලන්න මදිකමක් වගේ දැනුනේ තව කෙනෙකුට යමක් ලැබෙනවට අකමැති. දැන් ඔය ඇත්ත උනත් අකමැති ඔය ඇත්තන්ගේ ළමයා විභාගේ පාස් වෙනවට කැමතියි. හැබැයි ඔය ඇත්තන්ගේ ළමයට වඩා අනිත් ළමයා ලකුණු ගන්නව නම් ඒකට පොඩ්ඩක් අකමැතියි. අපි හැමෝම ඉස්සරහට යනවට දියුණු වෙනවට කැමතියි. හැබැයි අපිට වඩා දියුණු වෙනවා නම් ඒකට අකමැතියි. ඒ නිසා මේ චිත්ත භික්ෂුන් වහන්සේ මේ සුමේද භික්ෂුන් වහන්සේ චිත්ත සිටුවරයා උපස්ථාන කරපු එක පිළිබඳව අර අනෙකුත් ස්වාමින් වහන්සේට එච්චර සතුටුදායක මට්ටමක් තිබුණේ නෑ. හැබැයි ස්වාමින් වහන්සේ වැඩම කරා, උන්වහන්සේට දාන පූජා කරා, බණ ඇහුවා. චිත්ත සිටුවරයා සෝවාන් මාර්ගඵලයටපත් වුණා. දැන් සෝවාන් මාර්ගඵලයටපත් වුණා කියන්නේ සංසාර ගමනේ නිමා කරන්නට ආත්ම භව 7යි. 8 වෙනි ආත්ම භාවයක් නැහැ. එතකොට ආර්ය ගණයට වැටිලා ඉවරයි. දැන් මෙතන ඉන්න අපි කාටවත්ම කියන්න බෑ අපි මැරිලා උපදින්නේ මෙන්න මේ ස්ථානයේ කියලා. හැබැයි සෝවාන් මාර්ගඵලයටපත් වුණු කෙනාට නියත වශයෙන් කියන්නට පුළුවන් එයා උපදිනවා නම් උපදින්නේ දෙවි කෙනෙක්, මිනිසෙක්, බ්‍රහ්ම ලෝකයක විතරමයි. නැවත තිරිසන් අපායට වැටෙන්නේ නැහැ. සතර අපායෙන් නිදහස් වුණා. දැන් චිත්ත සිටුවරයා සෝවාන් වුණා. සෝවාන් වුණාට පස්සේදී පැහැදීම තවත් වැඩි වුණා. පැහැදීම වැඩි වෙලා කාලයක් යනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම වැඩම කරා. උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරා. හැබැයි සුමේද භික්ෂුන් වහන්සේ තාමත් කෙලෙස් බරයි. තවම මගපල වලටපත් වෙලා නැහැ.
සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනමට උපස්ථාන කරනවා දැක්කට පස්සේදී සුමේද භික්ෂුන් වහන්සේට තවත් ඉවසුම් නැතිව ගියා. එන අයට සලකනවා මට සැලකුම් නෑ කියලා. ඊට පස්සේ මොකද කරේ? කල්පනා කරා හරි. අර දෙනම වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනමගේ වැඩම වීමෙන් අනතුරුව දම් දෙසා උන්වහන්සේලා චිත්ත සිටුවරයා දැන් සකු르දාගාමී භාවයටපත් වුණා. සකු르දාගාමී භාවයටපත් වුණාට පස්සේදී තවත් ඉස්සරහට ගියා. සුමේද භික්ෂුන් වහන්සේට තවත් ඉවසගෙන ඉන්න බැරි නිසා කිව්වා මම යනවා යන්න මේ ආරාමේ. මට ඉඳලා වැඩක් නැහැ මම යනවා කිව්වා. ඊට පස්සේ කිව්වා යන්න එපා කියලා. ඒ කියන්න යනවා කියන ප්‍රමාණය වැඩි. දැන් ඔය ඇත්තන්ගේ ගෙදර වුණත් දැන් ස්වාමියා බිරිඳ දෙන්නෙන් එක්කෙනෙක් තරහ වෙලා යන්න හදනකොට යන්න එපා කියලා කියන්න නෑ මං යනවාමයි කියලා යන්න ලෑස්ති වෙනවා. යනවද කියලා ඔව් මං යනවා. ඉතින් ඵලයක්. එකෙක් කියන්නේ. ඔය රණ්ඩු වලට යනකොට එහෙම ඔය දැන් එන්නේ ඉස්සරහට අවුරුදු කාලෙනේ. ඔය කාලේ වෙනකොට අල්ලපු ගෙදර එකයි මේ ගෙදර එකයි එකට මුට්ටිය පෙරාගෙන බීලා ගෙවල් දෙකට ගිහිල්ලා දැන් වලියට එන්න හදනවා. එන්න හදනකොට නෝනලා දරුවෝ මොකද කරන්නේ? බඩ මැදින් අත් දෙක දාගෙන අල්ලගෙන කියනවා යන්න එපා මේ පිස්සුද රණ්ඩු කරන්න යන්න එපා කියලා. එතකොට නාලාගිරිය ඇතා අල්ලලා නැවැත්තුවත් අරු අල්ලලා නවත්තන්න බෑ යන්නමයි හදන්නේ. අරකට ගහන්න. යන්නම හදනකොට අතාරින්න ඕනේ. ඇතෑරියන් සද්දයක් නෑ. ඇතෑරි ඔය ඇතෝ දැකලා ඇතිනේ ඔය බල්ලෝ එහෙම දන්වැලෙන් අල්ලගෙන ඉන්නකොට පුදුම සැරක් තියෙන්නේ. දන්වැල ඇතෑරලා බලන්නකෝ. ආයේ කකුල් දෙක ගාව හීලයි. ඉස්සරහට යන්නේ නෑ. සුමේද භික්ෂුන් වහන්සේ යන්න හදනකොට අර ස්වාමීන් වහන්සේ චිත්ත සිටුවරේ කියන්නේ යන්න එපා ස්වාමීන් වහන්සේ ගියා කියලා වැඩක් නෑනේ. මෙහෙට වෙලා ඉන්න. ඊට පස්සේ නෑ මම යනවා කියලා දැන් අපි වුණත් ආයතනයක වුණත් වැඩ කර ඉන්න ගමන් අපි ගියා කියලා ආයතනෙට පාඩුවක් දැනෙනවා නම් අපි යන්න හදන ප්‍රවණතාවය වැඩි. නවත්තන්න යන්න හදනවා. චිත්ත සිටුවරේ යන්න එපා කියලා කිව්වා ඒ ගමන් මම යනවා යන්න කියලා ගියා යන්න. ගියේ කෙලින්ම දෙව්රම් මෙහෙරට. දෙව්රම් මෙහෙරට ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා මොකද ආවේ? මට බෑ භාග්‍යතුන් වහන්සේ ඉන්න මට උපස්ථාන කරපු චිත්ත සිටුවරයා එනේන ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරව මට කිසිම සැලකිල්ලක් නැහැ. දැන් ගොඩක් අය සැලකුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙනුත් පැවිදි වෙනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝ පැවිදි වුණෙත් සැලකුම් ලබා ගන්නට. උන්වහන්සේ නිරයට යන්න හේතුව වුණෙත් උන්වහන්සේට සැලකුම් නැති වුණ නිසා. ඔයත් හිතනවා නම් මේ ශාසනය තුල සැලකී නම්බු නාම ඕව ලැබෙනවා කියලා ඒ භික්ෂුවගේ පරිහානියට යන කාලය. භික්ෂුවට පරිහානියට යන්න ඕන නම් සමාජයේ බැබලෙන්න පටන් ගන්න ඕනේ. දැන් ටීවී එකේ බණ කියනවා ආය තව කොහේ හරි බණ කියනවා රට යනවා ලංකාවට එනවා. උන්වහන්සේට එතකොට පිරිහෙනවා කියලා කියන්නේ අඩුම තරමේ බුදුන් වඳින්නවත් වෙලාවක් නැහැ. ඇයි එච්චරකට උන්වහන්සේ කාර්යබහුලයි. අනුන් සසරින් එතර කරන්නට උත්සාහ කරනවා තමන් එතර නොවන්නේ නම් බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුවට දේශනා කළේ අනුන්ගේ හරක් බලා ගන්න ගොපල්ලෙක් හා සමානයි කියලා. ගොපල්ලෙක් හා සමානයි කියලා දේශනා කරන්නට හේතුව තමයි තමා ප්‍රතිපත්තිවල නියැලෙන්නේ නැතිව අන් අයට බණ කියා යනවා. භාග්‍යතුන් වහන්සේම දේශනා කරන චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස බණ කියන්නත් ඕනේ. හැබැයි ඒකම කර ඉඳලා අපි ප්‍රතිපත්ති නැතුව ජීවත් වුණොත් අර පස්ගෝ රස දැන් ඔය ඇත්ත දකින්න නැති අපිට පාර වැරදිලා මෙන්න මේ වීරකටිය පාරෙත් අපි ටිකක් දුරට ගියා. ඒ යනකොට හරකුන් පාර දිගේ යනවා කොහේ ගිහින් එනවා උන්ද දන්නේ චූටි හරක් පැටවුණුයි ලොකු වුණුයි ඔක්කොම ටික අරගෙන යනවා. ඒ අරගෙන යන අයිතිකාරයා නෙවෙයි හරක් බලාගන්නේ. හරක්ගේ අයිතිකාරයා නෙවෙයි. අපේ පන්සල්වත්තෙත් මං එනකොට හරක් 100ක් විතර හිටියා. ඊක මං කල්පනා කරා තනකොළ මට කන්නේ ඇයිද? ඊළඟ මං කෝ ඉතින් කන්න දීපන් කියලා සාද්ද නැතුව මම ආවා. හැබැයි හරක් බලාගන්නේ වෙන අය. කිරි ටික ගන්නේ අයිතිකාරයා. පැටවු ගන්නේ අයිතිකාරයා. පොහොර ටික ගන්නේ අයිතිකාරයා. ඒ ගමන් සත්තු විකුණලා ඔය කොච්චර හැදුවත් ඔය රැලක එක පිරිමි සතයි නැත්තම් දෙන්නයි ඉන්නේ. පිරිමි සත්තු ටික සේරම පටවලා. ඒවයි සල්ලි ගන්නේ අයිතිකාරයා. එතකොට ගොපල්ලා මොකද කරන්නේ? හරක් බලා ගන්නක විතරයි. හරක් බලා ගන්නවා
අරයා පස්ගෝ රස ගන්නවා. ඒ වගේ ස්වාමින් වහන්සේලා බණ කියා ප්‍රතිපත්තියක් නැතුව ඇවිදිනවා. උන්වහන්සේලා ඇවිදිනවා විතරයි එඬේරේකට සමාන කරා. දැන් බුදුහාමුදුරුවෝ ගාවට වැඩම කරපු මේ සුමේද භික්ෂුන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ අර චිත්ත සිටුවරයා අනිත් අයට උපස්ථාන කරා මට උපස්ථාන කරන්නේ සලකන්නේ නැහැ. ඒ හින්දා මං ආවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය චිත්ත සිටුවරයා මේ වෙනකොට සකු르දාගාමී ඵලයටපත් වෙලා තියෙන්නේ. ඔය ස්ථානෙට වැඩම කරපු ස්වාමින් වහන්සේලා අරහත් ඵලයටපත් වෙලා තියෙන්නේ. එනිසා කරුණා කරලා ගිහිල්ලා ඔහුව කමා කරගෙන නැවත වැඩම කරාට කියලා. දැන් ඔයත් මගේ අතින් උනත් වරදක් වුණොත් මම සමාව ගන්න දෙපාරක් හිතන්නේ. ඇයි ඒ දෙපාරක් හිතන්නේ නැති? ඒ වරද මගේ අතින් සිදු වුණු නිසා. වරදක් වුණාට පස්සේ සමාවෙන්න කියන වචනය කියන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඊ타ත්ම නිහතමානී පුද්ගලයෙක්. දැන් බෝල් කරල් උඩට ගියාට පැසුණු කරල් බිමට නැමිලා තියෙනවනේ. ඒ වගේ චිත්ත භික්ෂුවරයාගෙන් සමාව කමා කරගෙන එන්න කියලා සුමේද භික්ෂුව යවනවා. සුමේද භික්ෂුව ගිහිල්ලා ඔහු කමා කරගන්නවා කියන්නේ මගේ අතින් වරදක් වුණා මට සමා වෙන්න. ඒ සමා වෙන්න කියන වචනය කියන්න අපි පැකිලෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. දැන් එකපාරක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී ගිජුකුළු පව්ව පාමුලෙන් වැඩම කරනවා පින්වන්ත ස්වාමින් වහන්සේ කෙනෙක්. මට මතක දෙන ලක්කන මහ රහතන් වහන්සේ වගේ. එතකොට මේ ස්වාමින් වහන්සේ වැඩම කරනකොට එක පුද්ගලයෙක් දැන් ඔය ඇත්ත උනත් ස්වාමින් වහන්සේලා වැඩම කරනකොට සාදු සාදු කියනවනේ. ඕක නුරුස්සන කොටසකුත් ඉන්නවා. අර ස්වාමින් වහන්සේ වැඩම කරනකොට රත්තරම් පාටයිලු තැඹිලි ගෙඩියක පාටයිලු ඒ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරනකොට සියලු දෙනා සාදුකාදු කියලා කියනකොට අජාසත් රජුරුවන්ගේ එක ඇමතියෙක් කිව්වා ඔය මොන වඳුරෙක්ද කියලා. එච්චරයි කිව්වේ. භාග්‍යතුන් වහන්සේ දිවකණින් බලා කියනවා නැවත ඒ ඇමතියා සමාව නොගත්තොතින් ඔහු අනිවාර්යයෙන්ම වඳුරෙක් වෙලා උපදිනවා කියලා. ඒක මට මතක විදිහට නම් වස්සකාර ඇමති ඔහුට ඔහු කියනවා මම වඳුරෙක් වෙලා උපදිනවා නම් කමක් නැහැ. මට දැන් වඳුරෙක් වුණාට පස්සේ කන්න තියෙන්නත් එපේ. ඒ නිසා අඹ හිටවන්න කියලා. සමාව ගත්තේ නැහැ. අඹ හිටෙව්වා. මොකටද? වඳුරෙක් වෙලා ඇවිල්ලා කන්න. ඒ අඹ උයනේම වඳුරු පැටියෙක් කියලා උපැත්තිය ලබනවා. ඒ නිසා සමහරක් කොටසක් ඉන්නවා අපි පින්කමක් කරන්න හදනකොට ඒ පින්කම වළක්වන්නට වක්‍රව උදව් වෙනකොට බොහෝ දෙනෙක් ඉන්නවා. දැකලා සතුටු වෙන්න බැරි අය. අර ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා එක රජ කෙනෙක් 365 දවසම දන් දෙනවලු. 365 දවසම දන් දෙනකොට දවසක් නාගයෙක් මැරිලා කැලේ ඇතුලේ ඉන්නකොට නාගයෙක් මැරිලා හැබැයි පෙනුම හොඳයි. එයාගම උගුස්සෙක් දැක්ක මේක. දැකලා ඉවරලා උගුස්ස මොකද කරේ? මේ නාගයාව අල්ලගෙන අරගෙන ගියා. අරගෙන යනකොට නාගයාගේ විස බින්දුවක් අර රජ්ජුරුවෝ දෙන දන්සලේ වාජනයකට වැටුණා. වැටුණට පස්සේදී ඒක කාපු මිනිස්සයා මැරුණා. දැන් අපායේ මේ වරද කාටද දාන්නේ කියලා යම රජුරු බලනකොට කාටවත්ම ලියන්න විදියක් නැහැ. හේතුව උගුස්සට ලියන්න විදියක් නැහැ. උගුස්ස ගෙනින් තියෙන්නේ මැරිච්ච ණය. ණයාගේ පොතට දාන්න විදියකුත් නැහැ. ණයා දන්නේ නැහැ ඌ මැරිලා හින්දා. රජ්ජුරුවන්ට දාන්න විදියකුත් නැහැ. මොකද රජ්ජුරුව දන්නේ නැහැ මෙහෙම දෙයක් සිද්ධ වුණාද කියලා. දාන බෙදපු කෙනා දන්නෙත් නැහැ. දාන උයපු කෙනා දන්නෙත් නැහැ මෙහෙම දෙයක් සිද්ධ වුණාද කියලා. ඒ ගමන් මේ ආහාර කොටස අනුභව කරපු මිනිස්සයා මැරුණා. මැරුණාට පස්සේදී යම රජුරවන්ට කිව්වලු රජතුම් යම පොල්ලෝ කිව්වලු යම රජතුමනි මේක කාගේ account එකකටද දාන්නේ? ඒ නිසා මේක දාන්න කෙනෙක් නැහැනේ කියලා. ඒ ගමන් කිව්වලු කමක් නැහැ. ඔක පැත්තකින් ලියා තියපන්. උවමනාවක් වුණොතින් අපි ඔක කාගේ හරි එහෙකට දාමු කියලා. එහෙම ටික දවසක් යනකොට ඒ දන්සලේ කෑම කණ්ඩ පිරිසක් යනකොට ඔය ආච්චි කෙනෙක් හිටියලු පාරයිනේ. ඒ ආච්චිගෙන් ඇහුවලු ආච්චියේ අර දන්සල තියෙන්නේ කොහෙද කියලා. මොන දන්සලද? ඒක මං කිව්වලු අයියානි අර
බත් දන්සලක් දෙන රජ කෙනෙක් 300ට පස් දවසම. ඒක මං කූලු ඔය දන්සලට යන්න එපා. හේතුව තමයි ඔය දන්සලේ විස දෙනවා කෑම කනේව මැරෙනවා. ඒ නිසා ඕකට යන්න එපා කියලා. එහෙම කියනකොටම අපායේ බෙල්ලක වැදුනලු. ඒක මම යම රජු රුගුලා අරක වදිනවා ගිහිල්ලා බලපිය කියලා. බලනකොට බෙල්ලක වදිනවා. ඊට පස්සේ හේතුව බලනකොට මේ පව දාන්න එකෙක් එකතු වෙලා මනුස්ස ලෝකේ. ඒක මං කොල්ලෝ ඔය උන්ද මරුණට පස්සේ උන්ද මෙහෙට තමයි එන්න ඉන්නේ. ඒක නිසා දාපිය කියලා. ඒක මං යම රජුරුවන්ගෙන් ඇහුවලු යමපල්ලෝ යම රජතුමනි ඒ උපාසක අම්මා කරපු වරද මොකක්ද කියලා. මෙලෝ හසරක් දන්නේ නැතුව කට කියවන්න ගියේ. අනුන් කරන පින වළක්වන්න ගියේ. අරු බඩගින්නේ තියන්න හැදුවේ. අරුගේ කුස පිරෙන එක වළක්වන්න හැදුවේ. ආන් ඒ පාප කර්මයේ එවුන්දට අයිති වෙනවා. දාපියෝක එවුන්ද මැරුණට පස්සේදී එවුන්දගේ පොතට කියලා. දැන් ඔය සමහරක් වෙලාවට දැන් වර්තමානයේ කියනවා ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනි. අනිවාර්යෙන්ම එල්ලන්න ඕනි. එල්ලන ලණුව අපි දෙන්නම්. එහෙම කියනවා. ස්ත්‍රී දූෂකයෝ මරන්න ඕනි. හොරු එල්ලන්න ඕනි. වෙඩි තියන්න ඕනි. එහෙම කියනවා. සාමාන්‍යයෙන් ඕක මම අනුමත කරන්නේ නෑ. කියන්නේ පුද්ගලයෙක් මරණ එක නෙවෙයි. වරදට දඬුවම් දෙන එකත් නෙවෙයි. අපේ ලංකා සමාජයේ මරණ දඬුවම කියන එක නැත්තටම නැති කරන්න ඕනි දියා. ඒ මරන්න තහනම් කරන්න ඕනේ. හේතුව මොකද දන්නවද? හේතුව මෙන්න මේකයි. ඔය පහුගිය කාලේ අර චූටි දැරිවියක් දූෂණය කරලා මරලද කොහෙද තිබුණා සේයා කියලා මතක ඇතිනේ. කී දෙනෙක් අල්ලගෙන හිරේ දැම්මද? එකෙක් අල්ලගෙන ගෙනහිලා දැම්මා. ටික කාලයක් අවුරුදු ගාණක් ඉන්නකොට ඌ නෙවෙයි කියලා. ඒ ගමන් ආයි තව එකෙක් අල්ලගෙන ගිහලා කොණ්ඩයා කියලා එකෙක් අල්ලගෙන දැම්මා. ඌත් අවුරුදු ගාණක් හිරේ හිටියා. අවසානයේ ඌත් නෙවෙයි. ඔහම 6-7 දෙනෙක්ම අල්ලලා ඇතුළට දැම්මා. හැබැයි එකෙක්වත් හරියට අල්ල ගන්න බැරි වුණා. දැන් ඔය ඇත්තෝ හිතනවද? දැන් එහෙම එකෙක් අල්ලගත්තා. අල්ලගෙන ගෙනහිලා අධිකාරණයෙන් කියනවා මූව එල්ලලා මරන්න කියලා. එල්ලලා මරනවා. මරලා තියෙන්නේ වැරදිකාරයාද නිවැරදිකාරයාද? නිවැරදිකාරයා. ලංකාවේ බන්ධනාගාරවල 130කට වඩා ඉන්නවා කවමදාකවත් කිසිම වරදක් කරපු නැති මිනිස්සු. එතකොට ඒ මිනිස්සයා එල්ලලා මරුවොත් එහෙම ඉතින් වැරදීනේ ඒක. ඔය එක දවසක් මම බන්ධනාගාරේ නිලධාරීන් වගේකුත් ඇවිල්ලා මේ මම ගියා ඇඹිලිපිටිය අධිකරණයේට යම් කටයුත්තකට ගුවන් ඔය අතෝ හිතේ හාමුදුරුවන්ටත් වරෙන්තු තිබ්බද කියලා. එහෙම එකක් නෙවෙයි. අපි පන්සල ගාව ගහක් කපලා තියෙනවා කට්ටියක්. ඒකේ නඩුව දාලා තියන්නේ කාටද? අපි තාත්තට. ඉතින් දැන් ඒ වරදට දඬුවම මරණය නම් අර අහිංසක තාත්තා මරනවනේ. අපිට අඩවි කාර්යාලයට එන්න කිව්වා. අපි ගියාට පස්සේ තාත්තයි නම නඩුවක් දැම්මා. ගහ කැපුවේ කවුරුවත් නඩුව තියෙන තාත්තගේ නමට. මේ මාසේ ජනවාරි 3 වෙනි 23ත් උසාවි ගියා. ආපහු 5 වෙනි මාසේ 15ත් උසාවි යන්න තියෙනවා. ඔය යන ගමන් අර කොල්ලෝ ටිකක් දන්වැලක් දාලා එක පේරියට අරගෙන ගියා. ඒ අරන් යන ගමන් එක කොල්ලෙක් කිව්වා එතන හිටපු නිලධාරියෙකුට අනේ සර් මාව මේ පාරවත් ගන්නකෝ කියලා කිව්වා. ඒ නිලධාරියාගේ මං ඇහුවා මේ මොකෝ උගේ කේස් එක කියලා. ඊට පස්සේ අපේ අඳුර ඕක ටිකක් ගාන්ට වැඩි එක. මං කෝ ඉතින් ඒ නිසා බඩු වගේක් දාලා ඇතුළට දැම්මා කිව්වා. දැන් ඌට උසාවියේ මරණ දඬුවම නියම වුණොත් ඒ වැරදිකාරයාද මැරෙන්නේ? නෑ නිවැරදිකාරයෝ මැරෙන්නේ. එහෙම වුණොත් ඔය ඉන්න තරහකාරයෝ කොටම නඩුපටෝලා ඉවර වෙලා මොකද කරන්නේ? ඔවුන් ටික මරලා දානවා. ඒ නිසා ලංකාවේ මරණ දඬුවම කියන එක තහනම් කරන්න ඕනේ. වරදට නෙවෙයි දඬුවම් දෙන්නේ, නිවැරදිකාරයෝ දඬුවම් විඳින්නේ. ඒ නිසා ලංකාවේ බන්ධනාගාරවල කවමදාකවත් එකදා මිනිස්සෙක් හිටියා පහුගිය කාලේ ප්ලාස්ටික් තුවක්කුවක් තිබිලා ප්ලාස්ටික් තුවක්කුවක් අවුරුදු 13ක් ඉරේ හිටියා. ළමයාට සෙල්ලම් කරන්න ගෙන ආපු තුවක්කුවට අවුරුදු 13ක් ඉරේ හිටියා. එතකොට ළමයාට අවුරුදු 7න් හිරේ ගියා නම් හිරෙන් එළියට එනකොට ළමයාට අවුරුදු 20යි. ඉතින් අපරාධ හෙන ගහන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම හෙන ගහන්න ඕනේ. එහෙම ගැහුවේ නැත්නම් ඒ හෙන වලිනුත් වැඩක් නැහැ. ඒක නිසා ජීවිතයේ නිවැරදි මිනිස්සු හිරබත් කනවා අනන්ත ප්‍රමාණ. ඒ නිසා පින්වත් සියලු දෙනාම
අපේ රටේ ප්‍රායෝගිකව කෙරෙන ඕනෑම යහපත් දෙයකට අපි එකඟයි. දැන් ඔය ඇත්තෝ මේ ධර්මානුශාසනාව සිදු කරන්නට ඇතකම කාරණාව මුදලක් වියදම් කරන්නට සිද්ධ වෙනවා. හේතුව තමයි මේ හඩ් ගහණේවට ඔය සැරසිලි කරණේවට ඔය බෙර වාදන කණ්ඩායම් වලට ඔව්වට තරමක් වියදම් කරන්නට සිද්ධ වෙනවා. හැබැයි මේසා මුදලක් වියදම් කරලත් ඔය ඇත්තන්ට මේ ධර්මානුශාසනාවෙන් වාඩි වුණු කෙනාම නැගිටිනවා නම් ඒ ධර්මානුශාසනාව ප්‍රායෝගික නැහැ. හේතුව තමයි ප්‍රඥාවෙන් අඩු කෙනෙක් වාඩි වෙන්න ඕනි. හැබැයි ප්‍රඥාවෙන් වැඩි කෙනෙක් තමයි නැගිටින්න ඕනේ. ඉතින් සුමේද භික්ෂුන් වහන්සේ එදා භාග්‍යතුන් වහන්සේ ළඟට ආපු නිසා භාග්‍යතුන් වහන්සේ හරවලා ආපහු යවනවා, කමා කරගන්නවා. පසු කාලීනව සුමේද භික්ෂුන් වහන්සේත් අරහත් ඵලයටපත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ කාලයක් නෑ මේ මගඵල ලබන්නට. ඒ නිසා හැකිතාක් ඉක්මනට අප්‍රමාදීව පින්දහම් කරගන්න. එතකොට මේ සංසාරයෙන් එතර වෙන එක මහ දෙයක් නෙවෙයි. ඔය බුදුහාමුදුරුවන්ගේ කාලේ ජීවමාන වැඩ ඉන්න කාලෙදි දේවදත්ත හාමුදුරුවෝ දැන් සුමේද භික්ෂුන් වහන්සේත් එක්කම ගන්නකොට ඒ සුමේද භික්ෂුන් වහන්සේ වරදක් කරලා වරද අවබෝධ කරගෙන උන්වහන්සේ රහත් වුණා. දේවදත්ත හාමුදුරුවෝ වරදක් කරා, හැබැයි වරද විදියට පිළිගත්තේ නැහැ. ඒ නිසා පළවෙනියටම උපමා කල්පනා කරා කොහොම හරි බුදුහාමුදුරුවෝ මැරුවොතින් ජීවිතේ නැති කරොතින් මට බුදු වෙන්න පුළුවන්. දැන් ඒ වගේ දෙයක් නේ අර රනින් මහත්තයා පහුගිය කාලේ කිරුවේ. ගෝඨාභය මහත්තයා කොහොම හරි එලෝ ගත්තොත් දෙපාරකට අවුරුද්දකට හරි මට මේ පුටුවේ වාඩි වෙන්න පුළුවන් කියලා හිතාගෙන කොහොම හරි සැලසුම් හදලා එළෙව්වා. එළවල ටක් ගාලා ආයෙක වාඩි වුණා. ඒක තමයි රජකම. අර දොරටු පාලකයෙක් හිටියා රජ කාලයේදී යසසාලක තිස්ස කියලා. යසසාලක තිස්ස කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරුව හරි විහිළු කරනවලු. රජවරු විහිළු කරලා හරියන්නේ නැහැ නේ. රජවරු දරුණු තීරණ ගන්න එපා. යසසාලක තිස්ස රජුරුවෝයි දොරටු පාලකයා එක වගේලු. ඒ ගමන් දොරටු පාලකයායි රජුරුවේ දවසක් කල්පනා කරාලු හෙට හොඳ විහිළුවක් කරමුද? මොකක්ද මහරජතුමනි? අපි දෙන්නම එක වගේයිනේ. හරි. ඒ නිසා මම ඔබගේ ඇඳුම් ඇඳ ගන්නවා. ඔබ මගේ ඇඳුම් ඇඳගන්නේ. ඇඳගෙන ඉවර වෙලා දොරටු පාලකයා වාඩි කෙරුව සිංහාසනේ. සිංහාසනේ වාඩි කරවලා රජුරෝ දොරටු පාලකයාගේ රිදි ඇඳගත්තා. ඇඳගෙන ඉවර වෙලා දැන් මොකද කරන්නේ? අර දොරටු පාලකයා ගාවට යන මිනිස්සු රටේ මිනිස්සු කියලා 5000කට බුදුවන්න දේවයන් වහන්සේ කියලා කතා කරනකොට රජුරෝ ඇති තරම් hina වෙනවා. hina වෙන්නේ කවුද? දොරටු පාලකයා විදියට ඉන්න රජුරෝ. අර දොරටු පාලකයා රජ වුණාට පස්සේදී රජපුටුවේ වාඩි වුණා විතරයි. ටික වෙලාවක් යනකොට හිතුණා යකෝ මේක හරි සනීපයිනේ. මේකේ සැප තියෙනවනේ. හරි. මේක මං අයිති කරගන්න ඕනේ. අයිති කරගන්න ඕනේ කියලා හිතනකොටම රජුරෝ හයියෙන් hina වෙනවා. hina වෙන්නේ විහිළුවට. ඒ ගමන් දොරටු පාලකයා තීන්දුවක් දුන්නා රාජ සභාව උදහසට ලක් කරා කෙලින්ම දොරටු පාලකයා ගිහලා බෙල්ල කපලා මරපිය කියලා. ඒක මං ඒක දිවුරා කිව්වා මමයි රජ්ජුරුවෝ කියලා. ඒක මං කනට දෙකක් ගහලා අරගෙන ගිහලා බෙල්ල කැපුවා. බෙල්ල කපලා මැරුවා. ඒ මරලා ඊට පස්සේ යසසාලක තිස්ස රජ්ජුරුවෝ මරලා එයා රජ වුණා. ඊට පස්සේ මේක දැනගත්තේ එක ඇමතියෙක් විතරයි. ඒ ඇමතියා දොරටු පාලකයව මරලා එයා රජකම ගත්තා. එදා ඉඳන් අපේ රටේ සිද්ධ වුණේ ඒක. දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කරා බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ නැති කරලා මම බුදු වුණොත් හරි. ඒ ගමන් නොයේකුත් උත්සාහ ගත්තා. පළවෙනියට මොකද දුන්නු ආයු දෙන්නෙක් ඇව්වා. එක්කෙනෙක් ඇව්වා. එයා දුන්නෙන් විදලා එනකොට එයා මරන්න තව දෙන්නෙක් ඇව්වා. ඒ දෙන්න මරන්න 4 දෙනෙක් ඇව්වා. ඒ 4 දෙනා මරන්න 8 දෙනෙක් ඇව්වා. 8 දෙනා මරන්න 16 දෙනෙක් ඇව්වා. මෙහෙම යවලා බලාගෙන හිටියා දැන් බුදුහාමුදුරුවන්ගේ ජීවිතය තොර කරලා ඉවරයි. ඊට පස්සේ බුදු වෙන්න ඉන්නේ මම තමයි බුදුහාමුදුරුවෝ. එහෙම හිතාගෙන ඉන්නකොට අර ගිය සියලු දෙනාම පැවිදි භාවයටපත් වුණා. රජුරුව දේවදත්ත කල්පනා කරලා බැලුවා මේක හරියන්නේ නැහැ. අජාසත් රජුරුව හිතවත් කරගෙන කිව්වා නාලාගිරි ඇතාට මේ උඹතුමා තාත්තා මරලා රජ වුණානේ. දැන් උඹතුමාගේ වැඩේ හරිනේ. හැබැයි මම තවම දේවදත්තමනේ මට බුදු වෙන්න බැරි වුණානේ. ඒ නිසා මගේ වැඩේට උදව්වක් දෙන්නේ නැද්ද කියලා.
ඒක මන් දේවදත්ත දේව අජාසත් රජුරහන මොකද්ද කෙරෙන්න ඕනේ? ඇතා ඉන්නවනේ නාලාගිරි ඇතා දරුණු මැතා. ඒක මං කව නාලාගිරි ඇතාට රාකල පොවල හෙන්ඩුවෙන් ඇනලා බුදුහාමුදුරුව වඩින පෙර ගමකට යවමු. ඒ යවුවට පස්සේදී නාලාගිරි ඇතා විසින් භාග්‍යතුන් වහන්සේ විනාශ කරනවා. එතකොට මම නිකම්ම බුදු වෙනවා. එහෙම කළ රාකල පොවලා නාලාගිරි ඇතා යවුවා. යවල ඉවරුණාට පස්සේ නාලාගිරි ඇතා දමනය කරා තථාගතයන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණයෙන් නාලාගිරි ඇතා භාග්‍යතුන් වහන්සේගේ පිටුපසින් ආවා. ඒ පාරත් උත්සාහය අසාර්ථකයි. අසාර්ථක නිසා කල්පනා කරලා බැලුවා දැන් කරන්න තියෙන එක දෙයයි. කවුරු යවුවත් මේක කරන්නේ නැහනේ. යා කරන්නේ නැති නිසා මම තනියෙන් මේක කරනවා. තනියම කරනවා කියලා හිතාගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන පාරේ ගිජුකුළු පව් ආසන්නයේදී ගලක් තියෙන තැනකට ගිහිල්ලා කල්පනා කරා මෙතනින් වඩිනකොට ඔළුව උඩටම මේ ගල පෙරලනවා. එහෙම හිතාගෙන ගිහිල්ලා ගලක් පෙරළුවා. ගලක් පෙරළුවාට පස්සේදී ඒ ගල භාග්‍යතුන් වහන්සේගේ සිරුරේ වදින්න නැති වෙන්න තව ගලක් පොළවෙන් මතුවෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ එක ගල් කැටයක් ගිහිල්ලා වැදුනා. ලේසෙල උනේ නැහැ. රතු පැහැගැන්නුණා විතරයි. ඊට පස්සේදී දැන් ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනින් අනේ සියලුම භික්ෂුන් වහන්සේලා වට වෙලා ඉන්නව හේතුව තමයි භාග්‍යතුන් වහන්සේට දේවදත්තයන්ගෙන් හානියක් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි දේවදත්තයන් තියා දෙවියන් බඹුන් මරුන් පෙරදූ මේ තුන් ලෝකයේ මාගේ ජීවිතේ නැති කරන්නට පුළුවන් සමති මේ විශ්වයේ කොතනකවත්ම නැහැ. ඒ නිසා නුඹලා ගිහිල්ලා නුඹලාගේ ආවාස කුටිවලට වැඩම කරලා බණ භාවනා කරමින් සුවසේ වැඩ ඉන්න කියලා. ඒ වුණාට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට තිබුණු ගෞරවය නිසා එතනින් ගියේ නෑ. වටේට ඉන්නව දේවදත්තයෝ එයි කියලා. දැන් ඒක හරියට ඔය ඇත්තන්ගේ ගෙවල් වල දැන් තාත්තා ඔය අවුරුදු කාලේ ජනවාරි අප්‍රේල් 1 වෙනිදා තමයි බොන්න පටන් ගන්නෙ. අප්‍රේල් 1 වෙනිදා බොන්න පටන් ගත්ත එක වෙසක් පොය වෙනකම් අදිනවා. ඒ වෙසක් පොය වෙනකන් ඇදලකොට දැන් අවුරුදු කාලෙ වෙනකොට දැන් නම් ගොඩාක් දුරට 99%ක්ම ජරා සංස්කෘතිය අඩුයි. ඉස්සර මතක ඇති හැම ගෙදරකම රැට සම්ඩු තියෙනවා. ලෝකේ තියෙන හැම කුණුහරුපයක්ම ළමයි ඉගෙන ගත්තේ අම්මගෙනු තාත්තගෙනු. ඔහෙම නැතුව ඔය පුංචි එක ළමෙක්වත් පිටින් කුණුහරුප ඉගෙන ගත්තද කියන්නකෝ. ඔය දන ගාගෙන ඉවර වෙලා අම්මා තාත්තා කියලා කියන්න පටන් ගත්තට පස්සේදී වචන අම්මා තාත්තා කියනකට අමතරව කුණුහරුප කියන්න පුරුදුනේ කොහෙන්ද? අම්මගෙනු තාත්තගෙනු. ඒ වගේ අම්මයි තාත්තයි රණ්ඩු කරගන්නකොට අර ළමයි ළඟට වෙලා ඉන්නේ අනේ තාත්තේ ගහන්න එපා කියලා. එතකොට නෑ ගහන්න නෑ කියලා පැත්තකට වුණත් ළමයි අම්මට තියෙන ආදරය නිසා මොකද කරන්නේ ළඟට වෙලා ඉන්නවා. අනතුරක් වෙයි කියන බයට. එහෙම අනන්තවත් ඉඳලා තියෙන මගේ ජීවිතෙත් මම ඒ වගේ ඕනෑතරම් දේවල් දැකලා තියෙනවා. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ ඇවිල්ලා කරදරයක් කරයි කියන බයට භාග්‍යතුන් වහන්සේ ළඟින් අනිකුත් ස්වාමීන් වහන්සේලා වැඩම කර අයින් වුණේ නැහැ. ඒක මම කියනවා මහණෙනි දේවදත්ත මේ ආත්මේදී විතරක් නෙවෙයි මාව නැති කරන්න උත්සාහ කරන්නේ. පෙර ආත්මවලත් උත්සාහ කරා නමුත් බැරි වුණා.